ආයුබෝවන් කියලා පිළිගන්නවා නිශා YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන්. අද උදේ පාන්දරම දැකපු දේ මොකක්ද දන්නවද? මෙන්න මේක ලස්සන කුරුළු කූඩුවක්, කුරුළු ලෝකයක්. ඉතින් එයාලටත් අපි මේ ලෝකේ නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනිනේ. ඉතින් ඒකින්දා එයාලට කරදර නොකර ඉන්න ඕන අපි. ඉතින් මට හිතුණා අද උදේ පාන්දරම වත්ත පැත්තට යන්න කියලා. මෙන්න මේ ගහ දැක්කද? ඉතින් කරල් ගොඩාක් තියෙනවා දැන් හැදිලා. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේ විදිහට මේ ගස් ඉන්දන්නේ. ඇත්තට දැන් නම් ගොඩාක් කරල් ගොඩාක් තියෙනවා. ඉතින් මට ගෙදර උයන පිහන වැඩවලට ගොඩාක්ම වටිනවා. ඒක හින්දා මම හරි අමාරුවෙන් මහන්සි වෙලා තමයි ඉඳුවේ. එතකොට මෙන්න මේ ගෙඩිය දැක්කද? අන්නාසි. ඉතින් වත්තේ අපි හැමතැනම තියෙනවා ගස්. ඉතින් ඒ වගේ දැන් ගෙඩි හැදිලා තියෙනවා මෙන්න මේ වගේ. පමණක් ගස් වල නම් ගෙඩි නෑ. එතකොට මෙන්න මෙයා තමයි මගේ හුරතලා. එයාට දැන් එයා බණ්ඩි අම්මා කෙනෙක්නේ. කෑම ඉල්ලනවා. ඒක හින්දා එයාලත් අපි අතරේ ඉන්න ඕනි. මට හිතුණා අද කව්පි ව්‍යංජනයක් උයව්වනම් හොඳයි කියලා. ඒක හින්දා මෙන්න මේ චූට්ටන් ගහෙන් කරපිංචා කොළ ටිකක් එහෙම කඩා ගන්න හිතුණා මට. මොකද උදේ පාන්දරටම මොන හරි උයා ගන්නත් එපා. ඒක හින්දා මට හිතුණා කව්පි ටිකක් කඩලා මෙන්න මේ විදියට කුල්ලට දාලා මෙන්න මේ කරල් ටික සුද්ධ කරගන්න. මෙන්න මේ කරල් ටික සුද්ධ කරගන්න තමයි දැන් මං හදන්නේ. ඉතින් චුට්ටක් අමාරුයි පොඩ්ඩ හිමින් තමයි සුද්ධ කරගන්න වෙන්නේ. මොකද පණුවෝ හිමත් ඉන්නවා වෙලාවකට ඒක හින්දා හරි පරිස්සමින් තමයි සුද්ධ කරගන්න ඕන. මෙන්න මේ වට්ටියට තමයි දැන් මම මේ ටික සුද්ධ කරලා දාගන්න හදන්නේ. මෙන්න මේ විදියට හිමින් සැරේ පරිස්සමට සුද්ධ කරගන්න ඕන. පණුවෝ එහෙමත් ඉන්නවා ඒක හින්දා පරිස්සමටම සුද්ධ කරගන්න ඕන. මේ ඇවිල්ලා වේලිච්ච කව්පි නෙමෙයි අමු කව්පි කරල් තමයි මම මේ දැන් සුද්ධ කරගන්නේ. සුද්ධ කරගන්න චුට්ටක් වෙලා යනවා තමයි. ඒ වුණාට උයා ගත්තාම නම් ගොඩක්ම රසයි. වස විසින් තොර එළවලුවක්. මොකද දන්නවද අපි ගෙදරමනේ හදාගන්නේ. ඒ හින්දා එහෙම බෙහෙත් ගහන්න නැහැ. වත්තේ පොහොර ටිකක් එහෙම හොඳට තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ගස් ටික ලස්සනට හැදෙනවා. මට ඉතින් ගැමි කුසියක් තියෙනවනේ. ඉතින් ඒ ගැමි කුසියේ තමයි මම මේ හැමදේම කරන්නේ. මම හැමදේම හරිම ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් මම කන්න කැමති කෑම තමයි මේ මම දැනට උනත් මේ විදිහට සුද්ධ කරලා ගන්නෙ. මම කන්න කැමති කෑම. අපි වත්තෙම ඉඳ ගන්න දේවල්. ඉතින් මම මහන්සි වෙලා ඒව කරන නිසා ඒ වගේ ඵලදාව මට තියෙනවා. ඒක හින්දා මේ අපි කම්මැලි වෙන්නේ නැතුව මේ විදිහට චුට්ටක් මහන්සි වෙලා හැම මේ විදිහට ඉඳගත්තොත් ඇත්තටම අපිට ඒ වගේ ඵලදාව ලැබෙනවා. බෑ කියලා අතහරින්න හොඳ නෑ. මහන්සි වෙලා අපි වැඩක් කරොත් ඒ වගේ අනිවාර්යෙන්ම අපිට ඵලදාව ලැබෙනවා. මෙන්න මේ විදිහට සුද්ධ කරලා චුට්ටක් විතර ඉතින් පරක්කු වෙනවා. මොකද මේ ඇට ටික හිමින් සැරේ සුද්ධ කරගන්නත් ඕනිනේ. හරි දැන් මම සුද්ධ කරලා ඉවරයි. දැන් මම මේ තියෙන්නේ සුද්ධ කරලා ගත්ත ඇට ටික තමයි මේ පෙන්නන්නේ. පේනව නේද? ලස්සනටම පිරිසිදුවම තියෙනවා. මේ ටික දැන් අපි වාජනයකට දාලා සෝද ගන්න ඕනේ. මොකද මේකේ අර පොතු මේ අයින් කරපු පොඩි කෑලි තියෙන්න පුළුවන්. එතකොට පණුවෝ ඉන්න පුළුවන්. ඒක හින්දා හොඳට දැන් මේ ටික වෙනම වාජනයකට දාලා සෝද ගන්න ඕන හොඳට. හරි දැන් මම ඒ ටික කරලා ඉවරයි. සෝදගෙන හැම ඉවරයි. ඒක හින්දා දැන් මම හදන්නේ මෙන්න මේ ඇට ටික මෙන්න මේ හට්ටියට දාගන්න.
ඊට පස්සේ මෙන්න මේ කපාගත්ත ටික තියෙනවනේ මගේ බීලුණු මිරිස් රම්ප කරපිංචා සුදු ලුණු මෙන්න මේ ටික මම මෙන්න මේ හට්ටියට දාගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටිකක් 3-5 ටිකක් මිරිස් කුඩු ටිකක් මේකට දාගන්නවා. ලුණු නම් දාන්නේ නැහැ මොකද ඇට තැම්බෙන්නේ නැහැනේ මේ ලස්සන ලුණු දැම්මොත්. ඒකින්ද ලුණු නම් දාන්නේ නැහැ. ලුණු දාන්නේ මේ ඇට ටික තැම්බුණාට පස්සේ. හරි දැන් මම මේ ටික දාගෙන ඉවරයි. මිරිස් 3-5 ටිකක් දාගෙන ඉවරයි. මම පොඩ්ඩක් සැරට කන හින්දා මේ විදිහට මිරිස් කුඩු ටිකක් දාගන්නවා. හරි දැන් මම මේ හැමදේම දාගෙන ඉවරයි. ඊට පස්සේ මං හදන්නේ දැන් මේකට වතුරු ටිකක් එකතු කරන්න. වතුරු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගෙන ලිපේ තියාගන්න තමයි හදන්නේ. හරි දැන් මම ලිපේ තියාගෙන ඉවරයි. දැන් මේක පියනකින් වහ ගන්න ඕන. එතකොට හොඳට තැම්බෙනවා. නැත්තම් යට තැම්බෙන්නේ නැහනේ. ඒකින්ද පියනකින් වහ ගන්න ඕනි අපි හොඳට. ඊට පස්සේ දැන් මම හදන්නේ මේක ඇරලා බලලා මෙන්න මේ පොල් කිරි ටික මේකට දාගන්න. ඉස්සල්ලා හැන්දෙන් යට ටික හොඳට පොඩි කරගන්න ඕන. නැත්තම් ඇටයටනේ හින්දා හොඳට පොඩි කරගන්න ඕන. එතකොට මේක පරිප්පු එක වගේ හොඳට පොඩි වුණාට පස්සේ රසට තියෙනවා. මේ තැම්බිච්ච ඇට ටික මෙන්න මේ විදිහට හැන්දෙන් හොඳට පොඩි කරගන්න ඕන. මට චුට්ටක් පොඩි කරගන්න වෙලා යනවා. මොකද මේකේ කවුප්පයට ගොඩාක් තියෙන හින්දා. නැත්තම් මේ පොඩි කරගත්තේ නැත්තම් මේක නිකන් ඇට වගේ හින්දා අපි චුට්ටක් මේක පොඩි කරගත්තම් පරිප්පු වගේ තියෙනවා. ඒකින්ද චුට්ටක් මෙන්න මේ විදිහට පොඩි කරගන්න ඕන ඇට ටික. කවුපි ඉතින් ගොඩක් පැති වෙලා නැහැ හැම පැත්තෙම නැහැ. ඒ වුණාට එහෙම නැති කෙනෙක් ඉන්නවනම් නැති කෙනෙක්ට කඩෙන් උනත් මිල දීලා සල්ලි දීලා ගන්න පුළුවන්. මේ කවුපි හැම දිහාම තියනවා විකුණන්න පොළවල් තියෙනවා. ඉතින් එහෙම අයට සල්ලි දීලා අරගෙන මෙන්න මේ විදිහට උයලා රස බලන්න පුළුවන්. දැන් මං හදන්නේ මෙන්න මේ පොල් කිරි එක මේ හට්ටියට දාගන්න. හරි දැන් මම දාගෙන ඉවරයි. දැන් මේක හොඳට කවලම් කරගන්න ඕන. මගේ ලිපේ ගින්දරත් නිමිලා තියෙන්නේ. ඒකින්ද දැන් මම හදන්නේ මෙන්න මේ විදිහට ලිපට පිඹලා
මෙන්න මේ විදිහට පත්තු කරගන්න. මං ඒ දැම්මේ මොනවාද කියලා දන්නවද? ඇට ටික මම මුලින්ම මිරිස් 3-5 දානකොට ලුණු හිම දැම්මේ නෑනේ. ඉතින් මම මේ ඇට ටික දැන් තැම්බිලා පොල් කිරි හිම දැම්මට පස්සේ තමයි මම මේ ලුණු දාගන්නේ. ලුණු මේ ලස්සන දැම්මොත් ඇට තැම්බෙන්නේ නෑ කියනවනේ. ඒකෙන් හින්දා තමයි මම මේ ඇට ටික තැම්බුණාට පස්සේ තමයි දැන් ඔය ලුණු දැම්මේ. හරි දැන් මගේ කවුපි එක තැම්බිලා ඉවරයි. මං හදන්නේ දැන් මෙන්න මේ පොඩි ලිපට මේක බා ගන්න. චූටි ලිපක් තියෙන එහා පැත්තේ. ආන්න ඒකට මම දැන් මේ හට්ටිය බා ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මෙන්න මේ චූටි තාච්චියට තෙල් ටිකක් දාලා ලිපේ තියන්න තමයි හදන්නේ. දැන් කවුපි එකට තෙල් දාගන්නත් ඕනිනේ. ඒකෙන් හින්දා මේ තාච්චියට මේ බෝතලෙන් තෙල් ටිකක් දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේ රත් වෙන තෙල් එකට මම සුදු ලුණු ටිකක් තමයි පොඩියට කපලා අරගෙන දාගන්නේ. දැන් මම සුදු ලුණු ටිකක් මේ තෙල් තාච්චියට දාගන්න හදන්නේ චූටිට කපලා. දැන් ඉතින් මේ සුදු ලුණු ටික රෝස පාට වෙනකන් තෙලේ තෙම්පරා දුන්නාට පස්සේ තෙල් ටික අරගෙන මේ හට්ටියට දාගන්න තමයි තියෙන්නේ. හරි දැන් මම තෙල් ටික දාගෙන ඉවරයි. දැන් මෙන්න මේ විදියට හැන්දෙන් හොඳට තෙල් ටික දාලා කවලම් කරගන්න ඕනේ. තෙල් ටික ඔක්කොම දැම්මට පස්සේ මේ විදියට කවලම් කරගන්න ඕනේ. එතකොට හට්ටිය පුරාම හොඳට කවලම් වෙලා තෙල් ටික ගානට තියෙනවා. හරි දැන් ඒ වැඩේ ඉවරයි. දැන් ඔන්න මම උයාපු කවුපි එක තමයි මේ තියෙන්නේ. දැන් හදන්නේ මම මොනා කරන්නද දන්නවද? මෙන්න මේ උයපු කවුපි එකේ රස බලන්න තමයි හදන්නේ. හොඳ රසට හොඳටම තියෙනවා. ඉතින් දැන් ඉතින් මට මේක කනකම් ඉවසීමක් නැහැ. ඒක හින්දා උයපු එක අනිවාර්යෙන්ම කන්නම ඕන. මට හොඳට උයන්න පුළුවන්. මොකද මේ අත් දෙකෙන් මට හොඳ රසට කෑම හදන්න පුළුවන්. මේක හින්දා මම දන්න විදියට මම දන්න හැමදේම උයනවා. දන්නේ නැති දේවලුත් ඔයාලට කියලා දෙනවා. උයපු නැති දේවලුත් කියලා දෙනවා. ඒක හින්දා මං හරි ආසයි මේ විදියට කෑම හදලා මගේ අත් දෙකෙන්ම මේ විදියට කෑම උයලා කන්න. මං කඩවල වලින් කනවා අඩුයි. ඒක හින්දා මම මේ විදියට කන්න තමයි ගොඩක්ම කැමති. මගේ මහත්තයයි මමයි දෙන්නම කඩ කෑම කනවා අඩුයි. ඒක හින්දා අපි මේ විදියට ගෙදර ඉඳන් තමයි මේ විදියට දන්න විදියට උයාගෙන මේ විදියට කන්නේ. ඒක හින්දා ඉතින් මම මගේ මේ අත් දෙකට ගොඩාක්ම ආදරෙයි. හැමදේම මම මේ අත් දෙකෙන් කරගන්නවා.
හරි දැන් මම කාලා ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ කව්පි වෑංජනේ උයව්වේ. ඔයාලත් උයලා බලන්න ඉතින්. කාලා බලන්නකෝ රස කොහොමද කියලා. ඉතින් ඒ හින්දා ඔයාලට නැති කෙනෙක් ඉන්නවා නම් වෙළඳ පොලෙන් සල්ලි දීලා මේ විදිහට අරගෙන ගිහිල්ලා උයලා රස බලන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි. ආයෙ දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.